රතන සූත්‍ර දේශනාව යානීද භූතානි සමාගතානි භුම්මානි වායා නිව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං මෙතෙන්හි රැස්සු පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද ඒ අමනුෂ්‍යයෝ සුවපත් සිත් ඇත්තාහු වෙත්වා තවද මාගේ වචනය මනාකොට අසත්වා තස්මාහි භූතානි සාමේත සබ්බේ මිත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත්තා එහෙයින් අමනුෂ්‍යයනි මාගේ දම් දෙසුම අසන්න මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෙත්සිත ඇති කර ගන්න යම් මිනිස් කෙනෙක් දිවා රෑ ඔබට පූජා පවත්වා පින් පමුණුවද්ද ඒ පින්දීම හේතු කොටගෙන ඒ මිනිසුන් නොපමාව රකින්න යංකින්චි විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං මේ මනුෂ්‍ය ලෝකයෙහිද නාග ගුරුලු ආදී භවනෙහිද යම් කිසි සැපතක් ඇද්ද ස්වර්ග ලෝකයෙහි හෝ උතුම් වූ යම් කිසි රත්නයක් ඇද්ද බුදුරජාණන් වහන්සේ හා සමාන රත්නයක් නොමැත ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති මේ රත්න භාවයද ශ්‍රේෂ්ඨය මේ සත්‍යයෙන් සියලු සත්වයන්ට සෙත් වේවා khයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු රාගදේශ මෝහ ෂය වූ විරාගී වූ උතුම් වූ නිවනට සමාහිත වූ බුදුරජාණන් වහන්සේ පැමිණියේද ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි ධර්මයක් නැත ධර්මයෙහි මේ රත්න භාවයද ශ්‍රේෂ්ඨය ඒ සත්‍යයෙන් සියලු සත්වයන්ට සෙත් වේවා යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්
සුවත්ති හෝතු. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසිදු යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළේද එය ආනන්තරික සමාධියයි කියති. ඒහා සමාන වූ අන් කිසි සමාධියක් නැත. ධර්මයේහි මේ රත්න භාවයද ශ්‍රේෂ්ඨය. මේ සත්‍යයෙන් සියලු සත්වයන්ට සිත් වේවා. යේ පුංගලා අට්ඨ සතම්ප සත්තා චත්තාරීතානි යුගානි හොන්ති. තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද යම් අෂ්ටාර්ය පුද්ගල කෙනෙක් වෙද්ද ඔවුන් සෝතාපට්ටි සකෘදාගාමි අනාගාමි අරහත් යන සතර මග හා ඵලයයි යුගල සතරකි. ඒ පුද්ගලයෝ දක්ෂිනාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දෙන ලද දානයෙහි මහත් අනුසස් ඇත්තාහ. සංඝයා කෙරෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍යයෙන් සියලු සත්වයන්ට සිත් වේවා. යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්ති පත්තා අමතං විඝය්‍ය ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමාන. ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යම් රහත් කෙනෙක් ස්ථීර සිතින් ගෞතම සාසනයෙහි මනවින් යෙදුනාහුද ඔහු කෙලෙසුන්ගෙන් මිදුනාහු. ඔවුන් අමා මහ නිවනට බැස නොමිලයේම නිවන විඳිමින් අරහත් ඵලයට පැමිණියාහු වෙති. සංඝ රත්නයෙහි මේ රත්න භාවයද උතුම්ය. මේ සත්‍යයෙන් සියලු සත්වයන්ට සිත් වේවා. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම්භිවාතේභි අසම්පකම්පියෝ තතෝපමං සප්පුරිසං වදාමි. යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඉන්ද්‍රකීල නම් වූ කණුව පොළොවේ ගැඹුරට සාරා සිට වූ සෙයින් එය සිව් දිගින් හමන සුළඟින් සොලවාලිය නොහැකි වන්නේද. සත්පුරුෂයා ඒහා සමානයයි කියමි. යම් සෝවාන් පුද්ගලයෙක් ආර්ය සත්‍යයන් ප්‍රඥාවෙන් දැනගනි. සංඝ රත්නයෙහි මේ
රත්න භාවයද උතුම්ය මේ සත්වයින් සියලු සත්වයන්ට සිත් වේවා යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ සර්වඥයන් වහන්සේ විසින් මනවින් දේශිත ආර්ය සත්‍යයයි ඔහු කිසිසේත් බොහෝසේ පමා වූ වෙද්ද ඔහු අටවන භවයක් නම් නොගනිති සංඝරත්නයෙහි මේ රත්න භාවය උතුම්ය මේ සත්‍යයෙන් සියලු සත්වයන්ට සිත් වේවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහ පායේහි ච විප්පමුත්තු චචාබිඨානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සෝවාන් වූහුගේ දර්ශන සමාපත්තිය සමග සංයෝජන ධර්ම තුන ප්‍රහීන කරනු ලද්දාහු වෙති සක්කාය දිට්ඨියද විචිකිච්ඡාවද සීලබ්බත පරාමාසයික් ඇත්නම් එයද සතර අපාය භූමියෙන්ද මිදුනේ විය පංචානන්තරිය පාප කර්ම හා අන්‍ය ශාස්ත්‍රු ඇදහිමද අයෝග්‍යය සංඝ රත්නයෙහි මේ රත්න භාවය උතුම්ය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයන්ට සිත් වේවා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒසෝවාන් පුද්ගලයා යම් අකුසල කර්මයක් කෙරේද කයින් වචනයෙන් සිතින් යන තිදොරින් හිතෙම සෝවාන් වූ පුද්ගලයා ඒ පාප කර්ම සැඟවීමට අයෝග්‍යය නිර්වාණ පද ඇති සෝවාන් වූහුගේ කරන ලද අකුසලයන් සැඟවීම අයෝග්‍යය බව වදාරණ ලදී සංඝ රත්නයෙහි මේ රත්න භාවයද උතුම්ය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයන්ට සිත් වේවා වනප්පගුම්භේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ
තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම්සේ සුපිපුනු අග ඇති වනලැහැබ ප්‍රථම ශ්‍රීස්මය මාසයෙහි හෙවත් බක් මස ස්වභාවත් වේ ඒහා සමාන වූ ධර්මය බුදුරජ දෙසීය එය පරම හිතවත් වූ නිවන් පිණිසය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති මේ රත්න භාවයද ශ්‍රේෂ්ඨය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයන්ට සෙත් වේවා වරෝවරඤ්ඤෝ වරදු වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු උතුම් වූ නිවන දන්නා වූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මය දේශනා කළසේක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති මේ රත්න භාවයද ශ්‍රේෂ්ඨය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයන්ට සෙත් වේවා කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේකීන බීජා අවිහුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා යතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අතීත කාලික වූ කර්මය ක්ෂය කරන ලද්දී වර්තමාන කර්මයද උපතක්ද නැද්ද අනාගත ප්‍රතිසන්දියේහි නොඇලුණු සිත් නැති ඒ රහතන් වහන්සේලාට පුනර්භව අභිලාෂයක් නැත බුද්ධිමත්තු උන්වහන්සේලා මේ පහනමින් නිරුද්ධ වෙති සංඝ රත්නයෙහි මේ රත්න භාවයද උතුම්ය මේ සත්‍ය බලයෙන් සියලු සත්වයන්ට සෙත් වේවා යානීද භූතානි සමාගතානි භුම්මානි වායා නිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු මෙතැන්හි රැස්සු පොළොවෙහි වූ අහසෙහි වූ හෝයම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද බුදුරදුන් වඳිමු සියලු සත්වයන්ට සෙත් වේවා යානීධ භූතානි සමාගතානි භුම්මානි වායා නිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු මෙතැන්හි රැස්සු පොළොවෙහි හෝ අහසෙහි වූ හෝ
යම් අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද නවලෝතුරා ධර්මය වඳිමු සියලු සත්වයන්ට සිත් වේවා යානිධ භූතානි සමාගතානි භුම්මානි වායා නිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු මෙතැන්හි රැස්සු පොළොවෙහි හෝ අහසෙහි වූ යම් මනුෂ්‍ය කෙනෙක් වෙද්ද ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදන ලද අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය වඳිමු සියලු සත්වයන්ට සිත් වේ